හලෝ මචං මේ ලයිව් එක පුළුවන් තරම් මචං ෂෙයා කරපල්ලා ඉල්ලන්න එක දෙයයි මේ කියන්නේ විශේෂම දෙයක් අද මට වෙච්ච දෙයක් මේ කියන්නේ පුළුවන් තරම් මේ ලයිව් එක ෂෙයා කරපල්ලා මචං පොඩි කරදරයක් වුණා මොකද්ද දන්නවද මචං මම දවාවේ වැඩ කර ඉන්නකොට මට හදිස්සියෙම කෝල් එකක් එනවා 0.75 කියන අංකෙකින් මට කෝල් එකක් ඇවිදilla කියනවා මචං මගේ අක්කගේ දුවගේ නම කියලා කතා කරනවා මේ එයාගේ ගෙදරින්ද කියලා. ඒ කියන්නේ මගේ අක්කගේ දුවගේ නම කියලා මගෙන් අහනවා මේ එයාගේ ගෙදරින්ද කියලා. මම ඕක කිව්වට පස්සේ මහත්තයා කලබල වෙන්න එපා. ඔයාගේ දුව මෙහෙම මේ ඉස්කෝලේ අහවල් ඉස්කෝලේ කියන්නේ ඉස්කෝලේ නමක් කියනවා. නිකවැව දේවානම්පියතිස්ස මේ නිකවැව ඉස්කෝලේ කියලා. නිකවැව ඉස්කෝලේ SMD හෝල් එකට. ඒ කියන්නේ SMD හෝල් එක කියන්නේ රැස්වීම් හෝල් එකට යද්දී පඩි පෙළ ලෙස්සලා වැටිලා දරුවට ගොඩක් අමාරු වෙලා කුරුණෑගල හොස්පිටල් එකට ගෙනාවා කියලා කියනවා මචං. මම එතකොට ලොකු වැඩක හිටියේ. ඊට පස්සේ මට කියනවා ඔයා කලබල වෙන්න එපා මහත්තයා. ඔයා පුළුවන් තරම් ඉක්මනින් ගෙදර කෙනෙක් එක්කන් අම්මා හරි අඬ ගහගෙන හොස්පිටල් එකට එන්න කියලා මට කෝල් එකක් දෙනවා. හරිද? මචං මේ මම ඊට පස්සේ ටක් ගාලා මම ගෙදර ගිහිල්ලා මං ඇඳුමක් චේන්ජ් ආපහු කෝල් එකක් ආවා. ඒ ඉස්කෝලේ ටීචර්ලා දෙන්නෙක් කියලා. එතකොට ඒ ටීචර්ලා දෙන්නත් කිව්වා මේ මහත්තයා ඔයා බය වෙන්න එපා. දුව ගාව අපි ඉන්නවා. මේ යන්න පොල්පිතිකමට මම එනකොට හොස්පිටල් එකට යන මම පොල්පිතිකමට එනකොට මට ආපහු කෝල් එකක් දෙනවා දරුවට මේ කියන්නේ ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා මෙයා මේ ඔපරේෂන් එකකට ගන්න ඕනේ ඒකට මේ අවශ්‍ය බෙහෙත් වගේක් තියෙනවා ඒ බෙහෙත් ටික මේ ෆාමසියෙන් ගෙන්න ගන්න කියලා තියෙනවා ඒ බෙහෙත් ටික ගෙන්න ගන්න මේ සල්ලි දාන්න කියලා. ඇත්තටම මචං ඒ වෙලාවට මොන දෙමව්පියාවත් දෙපාරක් හිතන්නේ නැහැ මචං. මේක ඇත්තටම මගේ අක්කගේ දුව දෙපාරක් අපි හිතන්නේ නැහැ. දරුවෝ වෙනවා අපි ඕන දෙයක් කරනවා. මම සනිකව මං කීයක්ද දාන්නකෝ රුපියල් 30000ක් මට දාන්නකෝ මං සනිකවේ සල්ලි දැම්මා. දැම්මෙත් ඊසි කෑස් ඒ දාපු ඔක්කොම ටික තියෙනවා මං ඒ ටිකත් ඔයාලට කියන්නම්. මෙන්න මේ නම්බර් වලින් දැන් මම මේ ෆැමිලි ලක් හිටන් මේකට දාලා ආවේ. ඔයාලට මේ තියෙන ඊසි කෑස් දාපු එක කාගිල් ස්පුට් සිටියෙන් තමයි පොල්පිතිකම දැම්මේ. මේ තියෙන රිසිට් එක මේකේ මචං 0.76යි 293යි 61යි 79 0.76යි 293යි 61යි 79 ගෙන ෆෝන් මේ නම්බරයට ඊසි කෑස් කරන්න කිව්ව රුපියල් 30000ක්. ඒතකොට මම මේක මචං මගේ ළමයා ඉඳලා මම ආයේ දෙපාරක් හිතුවේ නැහැ සනිකව මම මේ සල්ලි දැම්මා. ඉතින් ඒ දාලා ඉවරලා දැම්මට පස්සේ මෙයා කිව්වා හරි මහත්තයා මම බෙහෙත් ටික මේ ෆාමසියෙන් ගන්නම අරගෙන මේ දරුවට ගෙනිහින් දෙනවා ඔයා එන්න කියලා. ඊට පස්සේ මම මචං ආයේ කුරුණෑගල යන්න මම පිටත් වුණා. කුරුණෑගල යන්න මම මගට යද්දී මට කෝල් එකක් ආවා මෙහෙමයි පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මේ ඔයාලගේ දරුවා නෙමෙයි මේ වෙන එක්කෙනෙක්. එයාගේ දෙමව්පියෝ ඇවිදින් ඉන්නවා. ඔයා එන්න ඕනේ නැහැ මහත්තයා මේ ඔයාගේ සල්ලි ටික ආපහු දාන්න account number එක දාන්න කිව්වා. හැබැයි මේක සම්පූර්ණ වංචාවක් මචං. මමත් අහු වුණා ඇත්තටම කියන්නේ. මම ඒකට පැමිණිල්ලක් මේ කියන්නේ මචං. මම කියන්නේ මචං මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. හරිද? මොකද මේ විදිහට අපේ ළමයි විනාශම කරන අපේ ඒ කියන්නේ දැන් මමත් අහු වුණා කියන්නේ කතා කරන්න දෙයක් නැහැ. මොකද ඇත්තටම කිව්වොත් දරුවගේ හරි නම කියලා දරුවා අපි ගැන දන්න ජාලයක් මේකට සම්බන්ධයි. ඒ ජාලය තමයි මේක කරන්නේ. ඒ ඉඳහම මචං ඔයාලා හැමෝම මේක ෂෙයා කරන්න. කවුරු හරි කතා කරලා කවුරු හෝ කෙනෙක් කතා කරලා ඉවරලා බැරිවීමකින් හරි මේ වාගේ දරුවෝ හොස්පිටල් ඉන්නවා දරුවෝ ඇක්සිඩන්ට් වුණා කියලා මොනවාම හරි දෙයක් ආවොත් ඔයාලා හදිස් වෙලා සල්ලි දාන්න එපා. සල්ලි දාන්න නැතුව මම හදිස් වුණේ මගේ අක්කයි දුව ඉඳලා සල්ලි දාන්න එපා. මට වෙච්ච වැරද්ද ඔයාලට වෙන්න බෑ. සල්ලි දාන්න එපා. සල්ලි දාන්න නැතුව ඔයාලා හොයලා බලන්න ටක් ගාලා ඉස්කෝලේට කතා කරලා හරි අහලා බලන්න මේ වගේ දෙයක් වෙලා තියෙනවද කියලා. ඇත්තටම මං ඒ වෙලාවේ හිටපු මයින්ඩ් එකත් එක මට ඒ එකක්වත් ඔලුවට ආවේ නැහැ. මොකද මගේ අම්මත් අසනීපෙන් ඉන්නේ ඉඳලා මට එයාටවත් කියන්න උන්නේ අක්කත් අසනීපෙන් ඉන්නේ එයාටවත් කියන්න උන්නේ. මම සනිකව කුරුණෑගල හොස්පිටල් යන්න ගියේ. හැබැයි මේ මුන් වංචාවක් කළා තියෙන. හැබැයි මේක මෙතනින් අපි මේ අතාරින්නේ නැහැ. ඒකත් මම කියනවා මේක අතාරින කේස් යන්නේ මේ. අපි හොයනවා දැන් පොලිසිය පැමිණිල්ලකුත් දැන් මේකයි. මම කියන්නේ අනිත් දෙමව්පියෝ මේකට අහු වෙන්න එපා කොහොම හරි. ඔයාලට අඳුරන්නේ නම්බර වලින් අවදිලා මෙහෙම දෙයක් වුණොත් ටක් ගාලා ළමයා ඉන්න තැන කොතනද කියලා හරියටම හොයාගත්තට පස්සේ ක්‍රියාත්මක වෙන්න දරුවෝ මේ හොස්පිටල් ඉන්නවා කියලා කවුරු හරි කතා කරලා නැත්නම් අනුතුරක් වෙලා මොනවා හරි දෙයක් වෙලා කරදරයක් වෙලා මොනවා හරි දෙයක් කිව්වත් හරියටම දරුවා ඉන්න තැන හොයාගෙන සල්ලි දාන්න එපා කියන ඉල්ලීම කරනවා. ඒ නිසා මේක පුළුවන් තරම් ෂෙයා කරන්න.